අපිත් එක්ක යන්න අනුරාධපුරේ. යා මුලින්ම රිවියව ගන්න. රිවිය දැන් ගෙදරට. දැන් බලමු කට්ටිය කඩක් කරගෙන යන්න. දැන් 5යි වෙලාව. අපි දෙකට තමයි ගෙදරින් එන්න පිටත් වෙන්නේ. හිටියේ. එද්දි 4ටත් ළඟයි. දැන් 5යි. බලමු. ඉතින් කොහොමද මගේ ආදරණීය දඟවල ඔයගලන්ට ඔන්න ගොඩක් කාලයකට පස්සේ මම ආපහු වල වීඩියෝ එකකින් ඔයගලන්ව බලන්න ආවා. ඉතින් ඔන්න හිනිදුම ගමනින් පස්සේ අපි කට්ටියත් එක්ක අනුරාධපුරේ වන්දනාව යන්න තමයි හදන්නේ. හිනිදුම ට්‍රිප් එකේ සෙට් එක මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා. වෙනසක් විදියට ඔයගොල්ලෝ දන්න රිවියලත් මේ පාර බ්ලොග් එකේ ඉන්නවා. ඉතින් මේ පාර අපි වෑන් එක තමයි ගමන යන්නේ. වෑන් එකට අමතරව ජනනිලා එනවා අපිත් එක්කම ළඟින් කාර් එකේ. ඉතින් හොලං සද්දේ නිසා මෙතන කියන මොකක්ම ඇහෙන්නේ නෑ දඟලම. මෙතන මං කියන්නේ එන වෙලාවට වඩා ගොඩාක් පරක් වෙලා හවස 5ත් පහ වෙලා තමයි අපි ගමන පිටත් වෙන්නේ කියලා. හැමෝම එකතු කරගෙන දැන් ගමන පටන් ගත්තා කියලාත් මම මේ වීඩියෝ එකේ කියනවා. නුලී සපුමලුයි මායි තමයි පිටිපස්සෙම සීට් එකේ ඉන්නේ. අපි බලමු අනුරාධපුරේදී හම්බෙමු කියලා තමයි ඔය කියන්නේ. කුඩ්ඩා. කියන්නේ කුඩ්ඩා. ඉතින් අද අපිත් එක්ක මේ ගමනට මාම්ටු බීලා දෙන්නෙක් එකතු වෙලා ඉන්නවා. ඒ නිසා යනකම් එනකම් කෑම කඩවල නවත්තන එකේ අඩුවක් නම් තිබ්බේ නැහැ. අපි ඉන්නේ තඹුත්තේගම වෙලාව රෑ 8ටත් ළඟයි. අපි බුත්සිරියට ආවා මේ හෙට බඩු වලට කිරියන්හාර වලට බඩු අරගන්න. ඉතින් අවශ්‍ය කරන දේවල් ටික ගන්න කට්ටිය මිෂන් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. අපි යනවා පූජා කරන්න පූජා භාණ්ඩ හොයන්න. අපි ගන්න හිටපු දේ ගන්න හම්බුනේ නැහැ. මේ ඒවා ඉතින් තියනවාද කියලා බලන්න අපි පොඩ්ඩක් තඹුත්තේගම ටවුන් එකේ ඇවිදලා බලනවා. අපි ටිකක් දුර ඇවිදලා ආවා. එනකොට මේගොල්ලෝ කැෂියර් එකට ඇවිල්ලා තාම නම් ඉතින් මං හොයපු එක හම්බුනේ නැහැ. අපි දැන් වාහනේ නවත්තලා තියෙන්නේ. අරගොල්ලෝ කෑම අරගෙන එනකන් අපි රැට කන්න එළවලු රයිස් ගත්තා. ඒ ටික අරගෙන අපි දැන් යමු අපේ විලායකට. මෙන්න මේක තමයි අද අපේ රෑ නවාතැන් පළ. එතන ඉඳලා පූජා නගරයට හරිම ළඟයි. මම හිතන්නේ කිලෝමීටර් 3ක් වගේ තමයි තියෙන්නේ. හැමෝම බඩගින්න ඉන්නේ. ඒ නිසා අපි ටක් කාලා බඩු ටික බාලා කෑම කාලේ ඉමු. ඉන්නේ ඊට කලින් මම ඔයාලට විලායක පෙන්නන්නම්. මුලින්ම මෙන්න මෙහෙම ලොකු ලිවිං ඒරියා එකක් තියෙනවා. ඩයිනින් ඒරියා එකක් එක්කම මේ වගේ ටීවී ලවුන්ජ් එකක් තියෙනවා. ඒ වගේම හොට් වෝටර් තියෙන රූම් දෙකකුත් නෝමල් ඇටැච් බාත්රූම් තියෙන රූම්ස් දෙකකුත් මේකේ තියෙනවා. බාත්රූම් එකක් තියෙනවා. මේ වගේ සිංගල් බෙඩ්ස් දාලා නෑ ඩබල් බෙඩ් එකේ සිංගල් බෙඩ් එකයි තියෙන රූම්ස් තමයි තියෙන. මේ වගේ ඩ්‍රෙසින් ඒරියා එකකුත් තියෙනවා. හරිම ටයිට් බලමු. ඕන බලන්නක ඉතින් මට මගදී වින් බබාව කැප්චර් කරගන්න බැරි වුණානේ. ඒගොල්ලොත් ඇවිල්ලා දැන් කට්ටිය බඩු බාන ගමන් තමයි ඉන්නේ. බඩු ටික රූම්ස් වලට දාලා අපි ආපහු යනවා. එයා අඳුරනවා නේද ඔයගොල්ලෝ? මොකක් හොයන්නද අපි යන්නේ? මොකද කියන්නේ? අර රුවන්වැලි සෑයට පූජා කරන මේ කාපට් එකක් හොයන්න. බලමු ගිහිල්ලා මෙතන ෂොප් එකක් තියෙනවා ඒක කිව්වෝ. හරි ඉතින් හොයන්න ගිය දේ නම් මට හම්බුනේ නැහැ. අපි එනකොට කට්ටිය කන්න පටන් අරගෙන තිබ්බා. ආපු ගමන් ඉතින් අපිත් හොඳටම බඩගිනි වෙලා හිටියේ. බඩ ගාලා කෑවා. කාලා අපි වොෂ් එකක් දාන්න. අපි දැන් වොෂ් දාගෙන ආවා. අපිට දැන් පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. අපි සර්ප්‍රයිස් එකට යන්න හදන්නේ. අද DJ දසුන්ගේ බර්ත්ඩේ එක. ඒ නිසා අපි කේක් එකක් කපන්න යන්නේ. ඒකට රෙඩි වෙනවා කට්ටිය. එහෙනම් මං රූම් එක චේන්ජ් කරා. මෙන්න මේකට මාරු වුණා. මේකත් හොඳයි ෂොක්. එහෙනම් සර්ප්‍රයිස් එකකින් හම්බෙමු. එළිය අපි යනකොට මෙන්න මේ විදියට සර්ප්‍රයිස් එක. ඒක ලස්සන පේන්නේ මෙතන කළු වලින් ඉඳ. ගින්දරක් නැන්ද ගින්දරක්. නෑ නෑ. ඕක යටටම ගහලා ඒක උඩ. Birthday, happy birthday. Yay! To you. Happy birthday. හරි එහෙනම් අපි දැන් නිදාගෙන හෙට උදේට කිරි ආහාර හදන්න පාන්දර නැගිටින්න ඕනේ. ඉතින් හම්බෙමු රූම් එකේ ඉන්නවා මමයි සපුමලුයි
මේ පැත්තේ ඉන්නවා බෝ. තාරින්දු නැගිටලා ඉඳගත්තේ මොකේ? අර රිවියා ඉන්නවා ආලෝක සහය ලබා දෙන්න. එහෙනම් හිත උදේට හම්බෙමු. good morning ඕගොල්ලෝ හැමෝටම මමත් ටිකක් නැගිටිද්දි පරක් වුණා. අපි පැය දෙකමාරක්වත් නිදාගත්තේ නෑ මම හිතන විදිහට. අපි නැගිටිනකොටත් කට්ටිය රෙඩි වෙලා කිරි ආහාර හදන ගමන් තමයි හිටි. ඉවරයි. දැන් අපි වොෂ් එකක් දාගෙන ආවා. පහමාරට තමයි අපි යන්න කතා වෙලා හිටියේ. දැන් පහමාරක් පහුවෙලා මම හිතන්නේ. දැන් අඳුන් දාගෙන පුරේ පූජා නැගරේදී අපිම අපි යනකොට යාන්තමින් එළිය වැටීගෙන එනවා. මෙහෙට මම හිතන්නේ ටිකක් කරවලයි. ඒ වුණාට අපි ගිහිල්ලා මේන් රෝඩ් එකට දැම්මට පස්සේ අහස පුරාම ලස්සනට තැඹිලි පාට මත කරගෙන ඉර මාම එන්නයි හදන්නේ. ඔන්න ඉතින් එළියයි හැමදේම අරගෙන මගේ හිත නිවෙන ආසම තැනට මං ඇවිත් ඉන්නේ. මේ ඉතින් අපි කට්ටිය ඔන්න බලා ගන්නකෝ ඔයගොල්ලෝ දැක්කේ නැහනේ. ඉතින් කට්ටියම ඉන්නවා කිරි ආහාර හදාගෙන. කිරි ආහාරත් අරගෙන අපි මුලින්ම ආවේ ජයසිරිමා බෝධියට. ජයසිරිමා බෝධිය අතීත කතන්දර ගොඩාක් මතක් කරන ගමන් අපි ජයසිරිමා බෝධිය වැඳගත්තා. අපි දැන් මේ රෝහන් මොකද්ද ජයසිරිමා බෝධිය වැඳගෙන ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඊළඟට රුවන්වැලි සෑයට යනකම් මග දිගට එක දිගටම මල් තියෙනවා. ඉතින් අපි සුදු නෙළුම් මල් අරගෙන දැන් රුවන්වැලි සෑයට යමු. ඉතින් ඒ අනාතරතුරේ රුවන්වැලි සෑය ගාවින් බැස්සට පස්සේ අපිට හම්බුණා අපූරු මල් ඇන්ටි කෙනෙක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවද දඟල අම්මයිනේ අර YouTube එකේ මාළු ඉගෙනන ත්‍රිවිල් එකක් තියෙන කාටුන් එක. මට අන්නේ කාටුන් එක මතක් වුණා මේ ඇන්ටිව දකිනකොට. මෙයා ඉන්නේ තනියම. මෙයාට ඉන්නේ මෙන්න මේ බලු කික්කි විතරයි. තැනට යන්නයි හදන්නේ. එන්නසෙනක ඉන්නවා. අපි මුලින්ම ආවා මේ පහන් පත්තු කරන්න. ඊට පස්සේ කිරි ආහාර පූජා කරන්න. දහස් ගණන් සෙනග පිරීලා පූජා නගරෙම මිනිස්සුන්ගෙන් වැහිලා තිබ්බත් මොකද මේ හිතට දැනෙන පිවිතුරු නිස්කලංක හැඟීම මෙතන තරම් කොතනකවත් දැනෙන්නේ නැතිවීමම මම හිතන්නේ බුදුහාමුදුරන්ගේ ආශ්චර්යයක් කියලා. අප්‍රමාණ හැඟීමක් එක්ක මෙතනට එන හැම වතාවකම මම මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඳිනවා කියලා හිතාගෙනමයි මෙතන වන්දනාමාන කරන්නේ. ඒ තරම් මහා පුදුමාකාර පැහැදීමක් මට මේ භූමිය ගැන තියෙන්නේ. හරි මම සපොයි පහන් පත්තු කරලා දැන් මළුවට යන්නයි හදන්නේ. එතනට ගිහින්ලා කිරි ආහාර පූජාවෙන් පස්සේ හැමදාමත් මෙතනට ඇවිල්ලා කිසිම දෙයක් ඉල්ලන්න නෙවෙයි මට ඕනේ. ජීවමාන බුදුහාමුදුරුවන්ව වැඳ පුදා ගන්නවා කියලා හිතට සැනසීමක් දැනෙන්න විතරමයි මට මෙතනදී ඕනේ. අදටත් හරිම ආසාවෙන් අනුරාධපුරේ ගැන තියෙන හැම තොරතුරක් වෙනවා. ඒ තරම්ම මම මාර පුදුම විදිහට ආසයි මේ පින්බර භූමිය ගැන දැනගන්න. ස්වර්ණමාලී මහා චෛත්‍යාචාර්යයන් වහන්සේ වටේම පැදකුණු කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් පහනත් පත්තු කරලා හඳන් කෝරොත් දැල්ලගෙන අපේ උඩමළුවට එනකොට අපේ යාළුවා අෂ්ටපානත් පූජා කරලා කිරි ආහාරත් බුදුහාමුදුරන්ට පූජා කරන ගමන් තමයි තිබුණේ. මේ තරම් මිනිස්සුන්ගේ වැඳුම් පිදුම් ලබන්න තරම් මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංසාරි පුරාවටම කොයි තරම්නම් දාන පාරමිතාව සම්පූර්ණ කරලා ඇතිද කියලා මට හිතුණා. මේ හැමදේම හිතේ තියාගෙන හිතේ උතුරන මහා ලොකු ශ්‍රද්ධාවකින් තමයි මම මේ හැමදේම කළේ. මගේ මේ කිරි ආහාර පූජාවේ පින ඔයාලා හැමෝටම අනුමෝදන් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ පිනේ අනහසින් ඔයාලගේ හිතේ තියෙන හැම යහපත් වැඩකටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලාත් මම දඟමළු වලට ආශිර්වාද කරනවා. පැදකණු කරලා ඇවිල්ලා පුංචි වෙලාවක් වාඩි වුණා පොඩ්ඩක් භාවනා කරන්නම් කියලා. මේ වෙලාවේ අපි එන්න පරක් වුණා නිසා වෙන්න ඇති යව්ව ටිකක් සැරයි. ඒ නිසා මට භාවනා කරන්න හම්බුන්නේ නැහැ. මම මෙතනට ඇවිල්ලා පන්සිල් අරගෙන අපි ආපහු යන්න තමයි හදන්නේ. 10 පහුවෙලා විනාඩි 1යි අපි කන්න තමයි හදන්නේ. ඉතින් උදේට අපි කන්න ආවේ බොජුන්හල කියලා ප්ලේස් එකකට. මේක තියෙන්නේ කුරුණෑගල මේන් රෝඩ් එකේමයි වෙලකට යාබදෝ චූට්ටක් ඇතුළට වෙන්න තියෙන්නේ. හරිම ෂෝප් ප්ලේස් එක. කලංක තනක් ඒ වගේම කෑමත් හරිම රසයි. ප්‍රයිස් එකත් හරිම රීසනබල්. කාලා ආපහු ඉන්න තැනට ආවා. දැන් පොඩ්ඩක් රෙස්ට් කරලා දවසේ යන්න ලෑස්ති වෙන්න ඕනේ.
ඊට කලින් ඔෂ්ක්කිම දාර පොඩ්ඩක් නිදා ගන්න තමයි හදන්නේ. බලමු මොකද වෙන්නේ. නාන්න යන පිටත් උනා දැන්. එළවලු ගන්න නවත්තලා තියෙන්නේ. මෙතන කිලෝ එකම 200. දැන් එළවලු ගන්න යන්නනේ හදන්නේ. ගලේ රැටියක් හම්බුණා. ඒකත් කාලා. ගංගම්. ඉතින් මම කිව්වා වගේ අපිට විලායකේ ඉන්න හම්බුනේ නැහැ දඟ ළමයිනේ. මොකද අපි එන්න පරක් වුණ නිසා විලායකේ චෙක් අවුට් වෙන වෙලාව පැනලා තිබ්බේ. ඒ නිසා අපිට ඉක්මනින්ම එන්න වුණා. ඉතින් පෙරණට පිට හොඳයි කියලා අපි නාන්න ආවා. මේ හැම වෙලේම මෙතන නාන්න දෙන්නේ නැහැ. අද රාජාංගනේ ඩෑම් එක ඇරලා තියෙන්නේ මේ. ඒ නිසා අපිට නාන්න අවස්ථාවක් හම්බුණා වෙන්නේ මේ. රූටල යන්න තියෙන පල්ලෙහාට කට්ටිය සෙල්ලම් කරනවා. බලමු ෂෝක් මම මේ ඩෑම් එකේ නාලා නැහැ කවමදාවත්. next time බලමු කොහොමද මේ එක්ස්පීරියන්ස් එක කියලා. සමහරවල් එන්න කලින් මම මේකේ ට්‍රයල් එකක් try කරා. ඉතින් ඒක මාරම ආතල්. ඒ නිසා මම එයාවත් එක්ක කරගෙන අපි දෙන්නම ගියා වෙන්න මේ විදියට මේක මාරම ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. ඕගොල්ලෝ ඩෑම් එකකට නාන්න යනවා නම් මේ එක්ස්පීරියන්ස් එක අරන් බලන්න. ඒක පට්ට. අපි දැන් නාලා මේ දවල්ට කන්න යන්න හදන්නේ. දැන් මලා කීයද? 4යි 5ට ළඟයි බලමු 10වත් වෙනකොට ගෙදරට යන්න පුළුවන් කියලා. ඒ එක්ස්පීරියන්ස් එකත් අරගෙන අපි හැමම ගෙදර එන්න පිටත් වුණා. දවල්ට මගදී කෑව මට ඒක කැප්චර් කරගන්න බැරි වුණා. ඉතින් එහෙනම් ආපහු අලුත් වීඩියෝ එකකින් එනකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරෙයි. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම නිදුක් නිරෝගී සුබ දවසක් වේවා. බයි.